රුපියල් 400ක ෆුල් බ්ලඩ් කවුන්ට් එකකින් ඩොක්ටර් කෙනෙක්ට මෙච්චර දේවල් කියවන්න පුළුවන්ද? මම ඩොක්ටර් මුනින් ෆුල් බ්ලඩ් කවුන්ට් එකක් කියවන්නේ මෙහෙමයි. පළවෙනි එක තමයි හීමොග්ලොබින්. මේක ඇඟේ අඩු වෙනම් අපි ඇනීමියා කියලා කියනවා. මීට අමතරව ෆුල් බ්ලඩ් කවුන්ට් එකේ MCV, hematocrit, MCH වගේ අගයන් ගොඩක් තියෙනවා. ඒ අගයන් වලින් ලේ අඩු වෙන්න හේතුව ගැන අයිඩියා එකක් ගන්න පුළුවන්. හැබැයි ඩයග්නෝස් කරන්න බෑ. දෙවෙනි එක තමයි ඉන්ෆෙක්ෂන් එක සටන් කරන සයි. ඒකේ පළවෙනි එක තමයි නියුට්‍රොෆිල්ස් කියලා කියන්නේ. මේවා සාමාන්‍යයෙන් වැඩි වෙන්නේ බැක්ටීරියල් ඉන්ෆෙක්ෂන්ස් වලදී නැත්නම් උනාරි ඉන්ෆ්ලමේෂන් එකක්. නැත්නම් සමහර ස්ටෙරොයිඩ් වගේ ඩ්‍රග්ස් හින්දාත් වැඩි වෙන්න පුළුවන්. දෙවෙනි white blood cell එක තමයි ලිම්ෆොසයිට්ස්. මේවා සාමාන්‍යයෙන් වැඩි වෙන්නේ viral infections වලදී. තුන්වෙනි එක eosinophils. මේවා allergic condition වලදී asthma නැත්නම් eczema වගේ conditions වලදීත් වැඩි වෙන්න පුළුවන්. නැත්නම් සමහර වෙලාවට මේ පණු රෝග හින්දාත් වැඩි වෙන්න පුළුවන්. තුන්වෙනි එක තමයි platelets නැත්නම් රුධිර පට්ටිකා. මේවා ලේ ගැලීම නවත්වන්න උදව් කරනවා. සාමාන්‍යයෙන් ඩෙන්ගු වගේ viral infections වලදීත් නැත්නම් ITP වගේ සමහර conditions වලදීත් මේවා අඩු වෙන්න පුළුවන්. හැබැයි full blood count එක විතරක් බලලා diagnose කරන්න බෑ.